my family kitchen YouTube channel එකට සුපුරුදු ලෙන්ගත ක්‍රමෙන් ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් කටහඬ පිළිබඳ අපහසුතාවයක් වෙනවා නම් සමා වෙන්න. මොකද voice එක ටිකක් අවුල්. හෙම්බිරිස්සාවක ඇස්ස ඇදිලා ඉන්නේ. දැන් රට පුරාම වෛරස් එකක් පැතිර යනවනේ. ඉතින් ඒක හරි අමාරුයි. කාට හරි හැදිලා ඉන්නවා නම් ඉක්මනටම සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආපහු සැරයක් මගේ voice එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණොත් සමා වෙන්න. ලෙඩ වෙලානේ ඉන්නේ. ඉතින් ලෙඩ කාටත් පොදුයිනේ. මේ විදිහට මම මේ රෝස පාට පොපෙන් රෙදි ටිකක් ගෙනාවා. නංගි කෙනෙක් මගෙන් කොට්ටුර 4ක් ඉල්ලුවා. ඉතින් ඒ කොට්ටුර 4 තමයි මහන්නේ. ඉතින් මේ කොට්ටුර 4 ලොකු වැඩ නැහැ. සාමාන්‍ය පටි 4 ගැට ගහන්න මේ සාමාන්‍ය විදිහට මහන්න කිව්වේ. ඉතින් මේ විදිහට තමයි මහගන්නේ. ඉතින් හරි ලේසි. මේ කොට්ටුර වලට ලොකු මිලන් නියම කරන්න බෑ. ඉතින් ඒ වුණාට මම බාරගත්තා. ඉතින් මං ඔයාට කියන්නේ අපි අඩියෙන්ම බින්දුවෙන්ම පටන් ගන්න අය විදිහට මේ වගේ චූටි ඕඩරුත් අපි බාර ගන්න ඕනේ. එතකොට තමයි අපිට ලොකු ඕඩර් එකක් හැදෙන්න ඉඩ ප්‍රස්තාව තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් මේක ගෙනියන කෙනා ඔයාට තව ලොකු ඕඩර් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ කොට්ටුර වලට ප්‍රිල් එකක් දාලා එම්බ්‍රොයිඩර් කරලා නැත්තම් මලක් අල්ලලා ඒ වගේ ලස්සනට ඔයාලට සාමාන්‍යයෙන් මීට වැඩිය හොඳ රෙද්දෙන් මැහුවොත් එහෙම ලොකු මිලක් නියම කරලා දෙන්න පුළුවන්. මේ දැන් මේකට නම් රෙදි ගාණයි මැහුම් කුලී ගත්තාම ඊට වැඩිය මැහුම් කුලී ලොකු ගණන් ගන්න බෑනේ. ඊට වැඩිය මේ ගණන් ගන්න බෑ. ඉතින් අර විදිහට කොට්ටුර ටික ලස්සනට මැහුවොත් ඔයාලට වෙළඳපොළ නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දැන් මම මේ කොට්ටුර ටික මැහුවාම එතන වෙච්ච වාසිය තමයි මේ කොට්ටුර වලින් ආපු ලාභයට වඩා දෙගුණයක් තුන්ගුණයක් තියෙන තව ඕඩර් එකක් මට ඒ නංගිගෙන්ම හම්බුණා. ඒ කියන්නේ ප්‍රිල් දාලා මහන්න කොට්ටුරයි එයාට කිව්ලට් වගේක් ඉල්ලුවා. ඉතින් එතකොට මේ වගේ මේකෙන් එන ආදායමට වඩා දෙතුන් ගුණයක් ආදායමක් ගන්න මට පුළුවන් වුණේ මං අර චූටි ඕඩර් එක බාරගත්ත හින්දා. ඉතින් මිනිස්සු අපිව මනිනවා. දැන් අපි මේක බාරගත්තේ නැත්තම් අනේ යාගේ ලොකුකම එයා ගාවට යන්න ඕනේ. අපිට ඕන තරම් අහගන්න ඉන්න ඕනේ. ඇත්තටම ඉතින් කොච්චර කට්ටිය ඉන්නවද මේ. ඉතින් එහෙම කෙනෙක් ගාවට යනවා. ඉතින් අර සුහදශීලී වෙන්න ඕනේ නිතරම හැම දෙයකටම. එතකොට ඔයාට ඕඩර් ගලාගෙන එන්න පටන් ගන්නවා. ඔයා ලොකු පොඩි එහෙම ભેදයක් නැහැ. අඩියෙන් නැගිටින කෙනෙක් වුණත් ඉස්සරහට ගියපු කෙනෙක් වුණත් ඉතින් හැමෝගෙම ඉල්ලීම් ඒ විදිහට විනාඩි 10ක්යි මේ කොට්ටුරයක් මහන්න 5ක්යි උපරිම හොඳටම පුළුවන් කෙනෙක්ට. ඉතින් මග අරින්න හොඳ නැහැ. රුපියල් 50ක් හරි අපිට ලැබෙනවනේ. ඉතින් ඒක නිසා ඉතින් මම අන්ඩර්ස්කර්ට් මහන්නත් රෙදි ටිකක් ගෙනාවා. අන්ඩර්ස්කර්ට් මහන්න මට මේ පාර ඉලාස්ටික් ගේන්න ඕනි වුණේ නැහැ. මොකද ගිය පාර අරගෙන ආපු ඉලාස්ටික් රෝලෙන් ගොඩක් ඉතුරුයි. අන්ඩර්ස්කර්ට් මහනකොට ඉලාස්ටික් එකපාරක් ගෙනාවාම ගොඩක් මහන්න පුළුවන්. ඉතින් රේන්ද දැන් මම මේ සායවල් 12ක්නේ කපා ගන්නේ. මේ සායවල් 12න් එක දැන් රේන්ද රෝලක් ගෙනාවහම එක අන්ඩර්ස්කර්ට් එකකට රේන්ද මදි වෙනවා. මම ඒකත් කියන්න ඕනි. ඉතින් අලුතෙන් බලන කෙනෙක් නම් මම දැන් කියනවානේ අන්ඩර්ස්කර්ට් වලට මේ වගේ රේන්ද රෝලක් ගන්න කියලා. මම මේ මහන්නේ ඉතින් මං කපන්නේ හැමදාම සයිස් 18 ඒවා 4යි 20 ඒවා 6යි 24 ඒවා 2යිනේ මං කපන්නේ. ඉතින් මේ ටිකෙන් මගේ එක අන්ඩර්ස්කර්ට් එකකට රේන්ද මදි වෙනවා. ඉතින් ඒක හින්දා ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයා රේන්ද රෝල් 2ක් ගේන්න. එතකොට අර දිගින් දිගටම කරගෙන යන්න පටන් ගත්තට පස්සේ රේන්ද මදි වුණොත් අර රෝලෙන් මේ එතකොට ඉතුරු වෙනවනේ. එතකොට ගන්න පුළුවන්. පොඩි කෑලි නම් ගේන්න එපා. රේන්ද අල්ලගෙන යනකොට මදි වෙනවා. ඉතින් ඉලාස්ටික් සයිස් ගොඩාක් අය අහලා තිබුණා. ඉලාස්ටික් මේ ගන්න කොයි සයිස් එකටද කියලා. මම ගන්න ඉතින් අර උස අඟල් 18 අන්ඩර්ස්කර්ට් එකට අඟල් 20ක් දිග ඉලාස්ටික් පටියක් තමයි දාන්නේ. ඉතින් 22ක්
උස අන්ඩර්ස්කර්ට් එකට අඟල් 24 ඉලස්ටික් එකක් තමයි දාන්නේ. එතකොට අඟල් 24ක් උස අන්ඩර්ස්කර්ට් එකට අඟල් 24ක් දිග ඉලස්ටික් එකක්ම තමයි දාන්නේ. ඉතින් අපි එහෙම දාන්නේ අපි දැන් මේක මහන්නේ ප්‍රී සයිස්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැහනේ මේක කවුරු ගනීද කියලා. කෙනෙක්ගේ ඉනමින්මට කරනවා නම් අපිට එයාගේ ඉනමින්මට වඩා අඟල් 2ක් 3ක් අඩුවෙන් ඉලස්ටික් එක දාලා එහෙම දෙන්න පුළුවන්. ඒත් අපි මේවා මේ මහන්නේ කවුරු ගනීද කියලා දන්නේ නැතුව සාමාන්‍ය ඕනිම කාන්තාවන්ට අඳින්න පුළුවන් විදිහට තමයි මහන්නේ. සාමාන්‍ය ඉනක් තියෙන කාන්තාවන්ට. ඉතින් එහෙම වුණාම මේ සයිස් ගත්තාම හොඳටම ඇති. ඔයාලා පුරුදු වෙනගෙන නම් ඉලස්ටිය මේ විදිහට අරගෙන මේ උසත් මේ විදිහට අරගෙන මහන්න හරි නීට් එකට මහන්න. ඉතින් ලස්සනට මැහුවාම දෙන්න පුළුවන්. ඉතින් කාන්තාවන් බලන්නකො ඇඳුම ගත්තු ගමන් බලනවා ලස්සනට නූල් කපලා නම් එතකොට මැහුන් නීට් නම් එයාලගේ ඉතින් හිත ඇදිලා ගිහිල්ලා ගන්නවා. එතකොට ඔයාට තව ඕඩර් එකක් එන්න පුළුවන්. ඉතින් අලුතෙන්ම මැහුම් පුරුදු වෙන කෙනෙක් නම් ඔයා මේ කොට්ට උර අන්ඩර්ස්කර්ට් නයිටි ඒ වගේ දේවල් හරි මේ පහසුයි. මැෂිම පා ගන්න පුරුදු වෙන්න. එතකොට කෙලින්ම අහන්න පුරුදු වෙන්න. මේ මැහුම් ටික නීට් කරගන්න. ඉතින් මේ වගේ දේවල් මේ මහන එක හොඳයි. මුලින්ම අමාරු ඩිසයින් වලට යනවට වැඩිය අමාරු ඩිසයින් වලට ගියාම ඒවායේ කර ගන්න බෑ, කොලර් අල්ල ගන්න බෑ. එතකොට අත් අල්ල ගන්න බෑ. මැහුම් ඇදයි. මේ එතකොට ඔයාලට මැහුම් එපා වෙනවා. ඔළුව කැක්කුම හැදෙනවා. මේ දැන් හරි ප්‍රෙෂර් එකක් මේ මහනවා කියන්නේත් ඉතින් වැරදුනහම දැන් වෙන කෙනෙක්ගේ ඇඳුමක් තමන්ගේ දෙයක් ඕම වැරදුනා නම් පැත්තකට දාලා මේක බෑ කියලා හරි නිකන් ඉන්න බල. ඒත් තව කෙනෙක්ගේ ඇඳුමක් කපලා ඔයා මැහුවොත් එකපාරටම අලුතෙන් පුරුදු වෙන කෙනෙක්ට ඔයාට ලොකු පීඩනයක් එනවා වැරදුනහම. ඒකින්ද ඔයා මුලින්ම මැහුම් ටික හදාගන්න. ඒ කියන්නේ ඔයාට කෙලින්ම අහන්න, ලස්සනට මහන්න, මැෂිමේ ක්‍රියාකාරීත්වය ඔයා ඔලුවට ගන්න. නූල් බුරුල් වෙන්නේ ඇයි? ඒ හැමදේම ඔයාට මේ වගේ පොඩි දේවල් මහනකොට ඔලුවට මේ අයිඩියා එකක් එනවා මැෂින් එක ගැන උනත්. මේ දැන් කරන්ට් එකෙන් පාගන ගන්න මේක මේ ගානට පෑගුවොත් මේ විදිහට තමයි වෙන්නේ කියලා ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම කොට්ටුර ටිකක් මේ විදිහට මේ ඕලොක් කරගත්තා. ඉතින් ඕලොක් කරන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් සාමාන්‍ය විදිහට වාටි නමලා එහෙම මහන්න. ඉතින් ඔයා YouTube එකේ චුට්ටක් සර්ච් කරලා බලන්න මේ ඕලොක් එකක් නැතුව පටන් ගන්න කෙනෙක්ට ගානට ලස්සනට මහගන්න ක්‍රම කියලා දෙනවා. මේ තියෙනවා ඉතින් ඕන් තරම්. මේ බලන්නකො මම අන්ඩර්ස්කර්ට් ටිකත් මහලා ඉවරයි. එතකොට කොට්ටොර ටිකත් මහලා ඉවරයි. මේ විදිහට ඉතින් නීට් එකට ඇතුලේ මැහුම් ටික නූල් කෑල්ලක්වත් නැති වෙන්න අපි ලස්සනට මහ ගන්න ඕනේ. ඕපන් එක. එතකොට ඕපන් එක ගාවින් දෙපැත්ත උස කොට නොවෙන්න ඒ විදිහට ලස්සනට මහන්න. වැරදුනොත් ලිහලෙහ හරි මහලා පුරුදු වෙන්න කියලා මං කියනවා. ඉතින් අතට මං ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න.